මයි දැන් ලොකු පච්ච කියනවා කිව්වනේ. කියන්නේ මේ ජනාධිපතිවරණයේ වෙලාවේ පච්ච කිව්වේ එක්තරා නාලිකාවක් අල්ලගෙන ඕගොල්ලෝ. මම දැක්ක අජිත් පෙරේරා මහත්තයාගේ කියපු පච්චයක් කීපරේද දෝලණය වෙනවා මේක ආගම සම්බන්ධ කරලා. ජාතික ජනබලවේගය එනවද? ආවොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බුද්ධ ආගමේ තියෙන සුරක්ෂිතතාවය ඉවරයි. එයිද? නෑ එන්නේ නෑ. එන්නේ නෑනේ. එන්නේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. එහෙම තමයි ඒ දවස්වල පචවැපුරුවේ. දැන් අපි කියනවා මාස 6ක් ගිහිල්ලා බුද්ධ ආගම මොකෝ වෙලා තියෙන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සුරක්ෂිත කරපේක නැද්ද? මම හරයාත්මක කාරණාවට උත්තර දෙන්නම්. හරිද? මෙහෙමයි පච කිව්වේ කවුද? ඒ පච නඩත්තු කරන්නේ කවුද කියන එක පිළිබඳව අපි භාවිතාවෙන් ඔප්පු කරමු. ඉතාම බරපතල අනතුරක් මේ රට ඉස්සරහා තියෙනවා. මොනවා හරි කරුමකට අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපති වුණොත් එහෙම වෙන්නේ නැහැ. වුණොත් වෙන්නේ නැහැ නේද? එහෙනම් කමන්නේ. වුණොත් එහෙම මේ රටේ බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙන ඒ අයිතිවාසිකම අපිට අහිමි වෙනවා. මේ අනතුර පිළිබඳව ඔබ දැනුවත් විය යුතුයි. ඔබ ඒ පිළිබඳව ඔබේ ගමේ ඔබේ හිතවතුන් හිතවතියන් දැනුවත් කළ යුතුයි.